මේක තවත් පොඩි බ්ලොග් එකක්. මේක බලන්න. එතකොට ඔයාට තේරෙයි අපේ පරිසරය අපිව කොච්චරනම් නිවන්න උත්සාහ කරනවද කියලා. මේ පොල්ගොල්ල ඩෑම් එක ළඟ. හැබැයි හැමෝම දකින්න ඩෑම් එකේ ජොගින් පාත් එක තියෙන පැත්ත නම් නෙවෙයි. වීඩියෝ කරලා එඩිට් කරලා මහන්සි වුණාමත් අපි කරන්නේ රිලැක්ස් වෙන්න කියලා එළියට ඇවිල්ලා තවත් වීඩියෝ කරන එක. වෙනදට අපි ඉන්නේ ඩෑම් එකේ එහා යුරේ. අද අපි ඉන්නේ ඩෑම් එකේ මෙහා යුරේ. පොසොන් මාසේ නිසාම වෙන්න ඇති මහවැලි දෙපැත්තේ තියෙන උණ පඳුරු වලට වදින හුලම් පාර පුදුම ලස්සන සද්දයක් හදනවා. වතුර ගලන සද්දේ, හුලම් පාර උණ පඳුරු වල වදිනකොට එන සද්දේ, වලාකුළු මවන අපූර්ව රටා අපේ මහන්සිය අපිට නොදැනීම නිවනවා. මේ වගේ තැන්වල තියෙන ඒ පාරිසරික සුවය ලබා ගන්න, ඒක විඳින්න අපිට ලොකුවට වියදම් කරන්න ඕන නැහැ. හැබැයි අපිට තියෙන්න ඕන පරිසරයට සංවේදී හිතක්.